ඕනි කට්ටියට වොෂ්රූම් තියෙනවා. බය යනවා. Hello, welcome to our YouTube channel. පහුගිය දවසක අපි ගියා ලස්සන ප්ලේස් එකකට. ඉතින් ඔයාලට පුළුවන් ඒ කොහෙද කියලා බලන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ ලස්සන ප්ලේස් එක කොහෙද කියලා බලමු. මේකයි යාළුවනේ උනේ නොසිතූ ලෙස අපි එකපාරට ගමනක් යන්න හිතුවා. ඉපෝ කංගස් වොටර්ෆෝල් එකක් තියෙනවා. හිතුවේ නැති විදියට ඒක ඇතුලේ සීතලයි. හිතුවේ නැති විදියට තව සීතලත් එක්ක අනිවාර්යෙන් යනවා නම් කොහොමද කරන්න ඕනේ දෙයක් තමයි. ජැකට් අරන් ග්ලව්ස් අරන් ගේන්න තියෙන ඔක්කොම අරන් එන්න. අනිවාර්යෙන් මං හිතන්නේ කුඩත් ගේන එක හොඳයි. වැස්සොත් අපිට ප්ලෑන් කරේ නෑ නොසිතූ ලෙස එකපාරට අපි එනවා කියලා හිතුවා. ඉතින් ආවා. යන්න. තව දැනගන්න ඕන දෙයක් තමයි නෑ ඕනේ. මදුරු ඉන්නවලු. මදුරු කොයිලා අරන් යන්න පත්තු කරගෙන යන්න. සීතලයි. හොර මොනවද කියන්නේ තියෙනවද? කියන්නේ පරිසරයේ මාරම ලස්සනයි. බයරම හිපෝ කංගස් මොකක් හරි කමන්නේ. දැනගන්න ලැබුණ විදිහට මේක තමයිලු උසම වෝටර්ෆෝල් එක මේ හරිය තියෙන වෙන්නත් පුළුවන්, කයින් වල වෙන්නත් පුළුවන්, නැත්නම් ෆින්ලන්ඩ් වෙන්න පුළුවන්. දන්නේ නෑ. කාණ්ඩ වැඩිච්ච දෙයක් තමයි. වොෂ්රූම් යන්න ඕනි කට්ටියට වොෂ්රූම් තියෙනවා. අපේ ආපු නඩේ සෙට් එක මුස්ටික්ක තියෙනවා කිය ඒවට ගන්න පෙරේතකම කොහෙන් ගියද මේ පාට මොනවද කියන්නේ? මට සීතලයි. ආට සීතලයි? සීතලයි කියන්නේ ගොඩ සීතලයි මේ ජැකට් දෙක. ග්ලව්ස් කියලා ජාතියක් තිබ්බේ. ඉතින් අවසනාවන්තව ගෙනාවේ නැහැ. හිතුවේ නැහැ මෙච්චර සීතල වෙයි කියලා. මහා ලස්සනයි. සීතලයි. එයාගේ අම්මන්ට පෙන්නන. මේ තියෙන ඉතින් යාළුවනේ පෙන්නන අපු බොට් පොඩ මං හිතන්නේ තා පල්ලයට පයින්න තියෙනවා. එහෙනම් අපි දන්නේ මේ ලාස්ට් ලොකේෂන් එක මේකද කියලා. උසම කිව්වම ඉතින් කැටි උසක් දැක දන්නා. තා පල්ලයට බයින්න තියෙනවා. සමහර විට මීට වඩා දියල්ලක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පොඩි පොදේකුත් වැටෙනවා. පියා
වැටේද මන්ද. හිතුව විදිහට තව පල්ලෙහාට නම් ඇත්තටම කිව්වොත් මං හිතන්නේ මෙච්චර යන්න පුළුවන්. මං කලින් කිව්වා තව පල්ලෙහාට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලාස්ට් ස්ටෙප් එක මෙතනින්. ඒතාව යහට යන්න බෑ. ඔයාලට පේන ඇති පොඩි වෝටර් ස්ට්‍රීම් එකක් තියෙනවා මේ පැත්තේ. මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ ඔයාලට පෙන්වන්න ඕන උන විදියල්ල මෙලි පොඩි තොරතුරු ටිකක් දැනගත්තා. ඒ අතරතුර දැනගන්න ලැබුණා කයිනු රීජන් එක. ෆින්ලාන්තෙම නෙමෙයි. කයිනු රීජන් එකේ මේ හරිය තියෙන එකම සහ උසම දියල්ල තමයි මේක. මේක නොබලට එන්න ඕන නම් මෙතන එන්න මහා ලස්සනයි. ආයේ කියන්න දෙයක් නැහැ. ඒ ධර්මනම මහා ලස්සනයි. සීතලයි ගන්න බ්‍රීත් එකක් ගන්නවට දැනෙනවා ඒක. අර තියෙන මේක තියෙන අර නැචරල් යාගේ ෆ්‍රෙෂ් එක මම රෙකමන්ඩ් කරන්නේ මේ වතුර බොන්න කියලා. ඒ වුණාට ඔයගොල්ලෝ සමහර වගේ ටයිම් එකක ආවොත් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ නාන්න පුළුවන්. නාන්න පුළුවන් කියන්නේ මම රෙකමන්ඩ් කරලා කියන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් එතන ගිහිල්ලා නාන්න මෙතන 100% safe කියලා. නාන කට්ටිය ඉන්නවලු. ඒ වුණාට දන්නේ නැහැ කොයි හරි ජෙලි තියෙන possibility එකක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක නයි එක එකක් දන්නේ නැහැ. at your own risk සමහර කට්ටිය මෙතන නානවලු. මේ වෙලාවේදී නාන යා හිතන්නවා තමයි මොකද ඔයාලට තේරෙන්නේ නැති පොඩි එකක් තියෙනවා. ඒ වගේම ආයේ ඔක්කොම පෙරවගෙන නායයි ඇස් දෙක විතරයි පේන්නේ. ඒ තරමට සීතලයි. ඉතින් අපි දැන් යන්න හදන්නේ ආවා. මං කලින් කිව්වා වගේ හැමදේම පොඩ ඔළුවේ තියාගන්න, එතනට එන්න එන්ජොයි කරන්න, ඒ එක්ස්පීරියන්ස් එක විඳින්න. අපි නම් ගියා.